රස වගේම ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් සැලඩ් එකක් අද හදමු. මේකට ඕගොල්ලන්ට ඕන වෙන්නේ ග්‍රීන් ඇපලුයි ටූනයි. ඒ දෙක විතරක් තිබ්බත් මේ සැලඩ් එක හරිම රසයි. හැබැයි තව චුට්ටක් රස වැඩි කරගන්න මම මේකට ලුණු ටිකකුයි සලාද කොළ ටිකකුයි එකතු කරගත්තා. ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕන වෙන්නේ මෙන්න මෙහෙම ඇපල් ගෙඩිය අරගෙන වැඩි හීනෙත් නැති මහතත් නැති රවුම් වලට කපා ගන්න. රවුම් හැඩයට ඇට තියෙන හරියට ආවහම මේ සීඩ්ස් ටික අයින් කරගන්න. ඒ කරලා මේ විදිහට මේ වැඩි ඝනකම නැති සාමාන්‍ය රවුම් හැඩයට මේ විදිහට පෙති විදිහට ඇපල් ගෙඩිය කපා ගන්න. ඊට පස්සේ මම කිව්වනේ මේකට මම සැලඩ් කොළ එකතු කරගත්තා කියලා. ඒක හින්දා මම ප්ලේට් එකේ යටටම මේ විදිහට සැලඩ් කොළ මේ බෙඩ් එකක් හදා ගන්නවා. ඒකලා ඒක උඩ තමයි මම මේ ඇපල් ටික අතුරන්න හිතුවේ. ඕගලන්ට සැලඩ් කොළ, ඒ කියන්නේ සැලඩ් වලට ගන්න කොළ ಜಾති මුකුත්ම මේ එකතු කරගන්නේ නැතුව ග්‍රීන් ඇපලුයි ටූනයි විතරක් උනත් දාලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ සැලඩ් බෙඩ් එක උඩ අපි අර මේ රවුම් කපාගත්ත මේ ඇපල් ටික මේ විදිහට අතුර ගන්න. ওই විදිහට අතුරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ ඕගොල්ලන් ගන්න ටූනා ටින් එක ගන්න. මම නම් මෙතෙන්දි ගත්තේ ටූනා ඉන් ඔයිල් මම ගත්තේ ටූනා ඉන් වෝටර්. හැබැයි ඕගොල්ලන්ට මේ අර ඔයිල් එක තියෙන ටූනා එක වුණත් ගන්න පුළුවන්. මේකේ තියෙන වතුර ටික ඉස්සෙල්ලම ඕගොල්ලන් අයින් කරගන්න. ඊට පස්සේ ඒක චූටි චූටි කෑලි වලට ගෑරුප්පුවෙන් කඩලා මෙහෙම ඕගොල්ලන් අර අතුරගත්ත ඇපල් ස්ලයිසස් ටික උඩට නිකන් දාන්න. ටින් එක ඇතුලේ ලොකු චන්ක්ස් නම් තියෙන්නේ. ඒව පොඩ්ඩක් කෑලි කෑලි වලට කඩන්න. මම මේ ගත්ත ටින් එකේ නම් මේ එහෙම ලොකුවට කඩන්න ලොකු කෑලි නෙමෙයි තිබ්බේ. සාමාන්‍යයෙන් මේ සෑහෙන්න කෑලි වලට කැඩිලා තිබුණේ. ඉතින් ඒක නිසා මම ආයේ අමුතුවෙන් කඩන්න ගියේ නැහැ. මම ඒ ටික එහෙමම දාගත්තා. ඕගොල්ලොත් ලොකු චන්ක්ස් නම් තියෙන්නේ. ඒක චූටි කෑලි වලට කඩලා මෙහෙම ඇපල් ටික උඩින් අතුර ගන්න. හරි. ඊට පස්සේ ලුණු ගෙඩියක් අරගෙන ලුණුත් මේ විදිහට රවුම් කපා ගන්න. අපි අර නෝමල් අනියන් රින්ග්ස් කපන්නේ ඒ විදිහට හරස් අතට ලුණු ගෙඩිය අරගෙන මේ විදිහට රින්ග්ස් කපා ගන්න. මේක අත්‍යවශ්‍යම නැහැ. මේ සැලඩ් එක හරිම ලේසියෙන් හදන්න පුළුවන් එකක් නේ. මම මේ වැඩිපුර තමයි මේ ලුණු ඇඩ් කරන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට මේ ටූනා එක උඩින් ගම්මිරිස් ලුණු ඉහලා දෙහි ඉහලා එහෙමම කන්න පුළුවන්. ඉතින් ඕගලන් ලුණු පාවිච්චියට ගන්නවා නම් ලුණු රවුම් ටිකත් මේ විදිහට තනින් තන මේ අර ටූනා ටික උඩින් මේ විදිහට තියාගන්න. ලුණු ස්ලයිසස් ටික තියලා ඉවරුණාට පස්සේ රින්ග්ස් ටික තියලා ඉවරුණාට පස්සේ ඕගොල්ලන් ලුණුයි ගම්මිරිසුයි ඒකට උඩින් ඉහා ගන්න. ඕගොල්ලන්ට සැර වැඩියෙන් ඕන නම් ගම්මිරිස් වැඩියෙන් දාගන්න. ඊට පස්සේ රස ගානට ලුණු දාගන්න. මම මෙතෙන්දී තව චුට්ටක් රස එන්හෑන්ස් කරන්න ඕනේ හින්දා මේ ඔරෙන්ජ් ගෙඩියේ අර එළියේ තියෙන පොත්ත මේ විදිහට පොඩ්ඩක් ග්‍රේට් කරලා මේක උඩින් දාගත්තා. මොකද මේ ටූනත් එක්ක සිට්‍රස් දේවල් එකතු වුනහම මේ සෑහෙන ෆ්ලේවර් එක එන්හෑන්ස් වෙනවා. ඒක හින්දා මම මේ විදිහට ඔරෙන්ජ් සෙස් ටිකකුත් දාගත්තා. ඔයගලන්ට ඕන නම් ලෙමන් සෙස් දාන්නත් පුළුවන්, ලයිම් සෙස් උත් දාන්න පුළුවන් ග්‍රේටර් එකකින් මේ විදිහට පොත්ත ග්‍රේට් කරලා. ඊට පස්සේ ඒකට උඩින් මේ විදිහට ලෙමන් හරි දෙහි හරි මිරික ගන්න තමයි තියෙන්නේ. ඔච්චරයි ඉතින් සැලඩ් එක. මේක හරිම රසයි. ග්‍රීන් ඇපලුයි ටූනයි ලුණුයි හැපෙනකොට ඕගලන් හිතන්නේ නැති රසයක් මේකෙන් එනවා. මට නම් මේක හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මට මේකට විනාඩි 5කටත් අඩුවෙන් වගේ තමයි ගියේ. මේක බලනකොටත් තේරෙනවනේ නේද? ලොකු දෙයක් මේකේ කරන්න නැහැ කියලා. ඉතින් හදලා කාලා බලලා රසයිද කියන්නේ.